ආයුබෝවන් දරුවරණින් අද අපි සූදානම් වෙන්නේ රාශි චක්‍රයේ 7 වන රාශිය තුලා ලග්නය ගැන කතා කරන්න. ඔයා තුලා ලග්න හිමියෙක් නම් ඔයා උපතින්ම සාමය, සමගිය සහ අලංකාරය හොයන කෙනෙක්. තුලා ලග්න සංකේතය වෙන්නේ තරාදියක්. ඉතින් තුලා ලග්නය හැම වෙලේම උත්සාහ කරන්නේ තමන්ගේ ජීවිතේ වගේම බැඳීම් උනත් බොහොම සමබරව තියාගන්න. අද අපි බලමු තුලා ලග්නයේ ඇත්තම ස්වභාවය මොකක්ද? ඒ වගේම ඔයත් එක්ක හොඳින්ම ගැලපෙන සහ අඩුවෙන්ම ගැලපෙන ලග්න මොනවද කියලා. තුලා ලග්නය පාලනය කරන්නේ ආදරයට සහ සුඛෝපභෝගී ජීවිතයකට අධිපතිත්වය දරන සිකුරු ග්‍රහයක්. තුලා ලග්න හිමියෝ කොහොමත්ම රණ්ඩු සරුවල් වලට කැමති නැහැ. එයාලා හැම වෙලාවෙම ප්‍රශ්න සාකච්ඡාවෙන් විසඳ ගන්න උත්සාහ කරනවා. ඒ වගේම තනියම ඉන්නවට වඩා පිරිසක් එක්ක කාලය ගත කරන්න බොහොම කැමතියි. හැමදේම සමබරව කරන්න යන නිසාම එක තීරණයකට එන්න ටිකක් වෙලා ගන්නවා. ඒ වගේම තමයි ලස්සන ඇඳුම් පැළඳුම් කලාව සහ ලස්සන පරිසරයකට තුලා ලග්න හිමියන් දක්වන්නේ පුදුමාකාර ආශාවක්. අපි දැන් බලමු තුලා ලග්න හිමියන්ට හදවතින්ම ගැලපෙන ඔවුන්ගේ නිදහස අගය කරන ලග්න තුන මොනවද කියලා. පළවෙනි එක තමයි මිථුන ලග්නය. මේක තමයි බුද්ධිමත් ආදරය. මිථුන සහ තුලා කියන දෙන්නම ආයු ලග්න. මේ දෙන්න අතර තියෙන්නේ පුදුමාකාර කතා බහක්. එකිනෙකාගේ අදහස් තේරුම් ගන්න, එකට විනෝද වෙන්න මේ දෙන්න හරිම දක්ෂයි. මේ බැඳීම ඇතුලේ කිසිම වෙලාවක පාළුවක් හරි කම්මැලිකමක් හරි දැනෙන්නේ නැහැ. ඊළඟට තුලා ලග්නයට ගැලපෙන්නේ කුම්භ ලග්නය. කුම්භ ලග්න හිමියන් සහ තුලා ලග්න හිමියන් අතර තියෙන්නේ බොහොම නිදහස් බැඳීමක්. තුලා ලග්න හිමියෝ හොයන සාමය කුම්භ ලග්න හිමියන්ගේ මානුෂීය ගතිගුණත් එක්ක හොඳින් ගැලපෙනවා. එකිනෙකා පෞද්ගලික නිදහසකට බාධා කරගන්නේ නැති, ඊටාම ගෞරවනීය සහ ශක්තිමත් ආදරයක් පවත්ව ගන්න මේ දෙන්නට පුළුවනි. ඊළඟට තුලා ලග්නයට ගැලපෙන හොඳම ලග්නය තමයි සිංහ ලග්නය. සිකුරුගේ තුලාව සහ රවිට අධිපතිත්වයේ තියෙන සිංහයා අතර තියෙන්නේ බොහොම රාජකීය බැඳීමක්. සිංහ ලග්න හිමියන් කැමති අවදානයට, තුලා ලග්න හිමියන් කැමති ආදරේ පෙන්වන්න. මේ දෙන්න එකතු වුණාම සමාජයේ කැපිලා පේන ඊටම ආකර්ශනීය යුවලක් බවට පත් වෙනවා. සිංහයාගේ ආත්ම විශ්වාසය තුලා ලග්න හිමියන්ගේ දෙගිඩියාව නැති කරගන්න උදව් වෙනවා. අපි දැන් බලමු තුලා ලග්නයට අඩුවෙන්ම ගැලපෙන සමබරතාවයට බාධා ඇති වෙන්න පුළුවන් ලග්න මොනවද කියලා. පළවෙනි එක තමයි කටක ලග්නය. කටක ලග්න හිමියෝ ඊටාම සංවේදී සහ හැඟීම්බරයි. තුලා ලග්න හිමියන් ප්‍රශ්නවලදී තර්කානුකූලව හිතන්න උත්සාහ කරනවා. කටක ලග්න හිමියන්ගේ අධික බැඳීම තුලා ලග්න හිමියන්ට නිදහසට බාධාවක් වගේ දැනෙන්න පුළුවන්. ඒ නිසා මේ දෙන්න අතරේ මානසික දුරස් බවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට මකර ලග්නය. මකර ලග්න හිමියෝ බොහොම බැරෑරුම් සහ වැඩට මුල් තැන දෙන පිරිසක්. හැබැයි තුලා ලග්න හිමියෝ ජීවිතේ විනෝදයෙන් සහ සැහැල්ලුවෙන් ගත කරන්න කැමතියි. මකර ලග්න හිමියන්ගේ දැඩි නීති රීති තුලා ලග්න හිමියන්ට හිරගයක ඉන්නවා වගේ හැඟීමක් ඇති කරන්න පුළුවන්. මේ වැඩ සහ විනෝදය අතර ගැටුම බැඳීම් දුර්වල කරනවා. ඊළඟට තුලා ලග්න හිමියන්ට අඩුවෙන්ම ගැලපෙන ලග්නය තමයි වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න හිමියන්ගේ තියෙන්නේ ඊටාම තද බල සහ රහසිගත ආදරයක්. තුලා ලග්න හිමියන් කැමති විවෘත සහ සැහැල්ලු බැඳීම් වලට. වෘශ්චික ලග්න හිමියන්ගේ අධික ඊර්ෂ්‍යාව සහ සැකය තුලා ලග්න හිමියන්ගේ සාමකාමී මනස අවුල් කරලා දාන්න පුළුවන්. ඒ නිසා නිතරම හිත රිදවීම් ඇති වෙන්න ඉඩ තියෙනවා. දැන් අපි බලමු අනිත් ලග්න හයත් එක්ක තුලා ලග්නයේ ගැලපීම කොහොමද කියලා. මේෂ ලග්නය. මේක ප්‍රතිවිරුද්ධ ලග්නය. ඒ කියන්නේ මේෂ ලග්න හිමියන්ගේ වේගය සහ තුලා ලග්න හිමියන්ගේ සෙමින් යන ස්වභාවය අතරේ ආකර්ෂණයක් තිබුණත් ගැලපීම 50% වගේ තමයි. ඊළඟට වෘෂභ ලග්නය. දෙන්නම සිකුරට අයිති වුණත් වෘෂභ ලග්න හිමියෝ ටිකක් මුරණ්ඩුයි. ඒක තුලා ලග්න හිමියන්ගේ අස්ථාවර බව නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් බැඳීමක්. ඊළඟට කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමියන්ගේ විවේචනය කිරීම තුලා ලග්න හිමියන්ගේ හිත රිදවන්න හේතු වෙනවා. ඊළඟට ධනු ලග්නය. දෙන්නම නිදහසට සහ සංචාරයට කැමති හින්දා බොහොම සුන්දර මිත්‍රත්වයක් සහ ආදරයක් පවත්වා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට මීන ලග්නය. දෙන්නම හරිම ආදරණීයයි. හැබැයි දෙන්නම තීරණ ගන්න බැරි අය හින්දා බැඳීම අතරමං වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට තුලා ලග්න හිමියෙක් තුලා ලග්න හිමියෙකුට ආදරය කරොත් දෙන්න එකතු වෙනවම හරිම සාමකාමී. හැබැයි ප්‍රශ්නයක් ආවම
දෙන්නම ඒක මගහරින හින්දා විසඳුමක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඔන්න ඉතින් තුලා ලග්න හිමියන්ගේ ආදර ලෝකය මෙන්න මේ වගේ තමයි. ඔයාගේ සහකරු හෝ සහකාරියගේ ලග්නේ මොකද්ද? මේ කියපු දේවල් ඔයාගේ බැඳීමටත් ගැලපෙනවද කියලා පුංචි කමෙන්ට් එකක් තියන්න. ආයෙත් මතක් කරනවා ජ්‍යොතිෂය කියන්නේ මඟ පෙන්වීමක් විතරයි. ඕනෙම බැඳීමක් සාර්ථක කරගන්න ඔයාලා දෙන්නගේ කැපවීම සහ අවංකකම අත්‍යවශ්‍යයි. මේ වගේ තවත් වීඩියෝ බලන්න තරුවරණ අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාට සතුට පිරුණු හෙට දවසක්. ගිහින් එන්න. තරුවරණ ඔබේ ආත්මයට ආමන්ත්‍රණය කරන්න අපට